හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? ඔයාලා දැනටමත් දන්නවනේ මම මේ මොනාටද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් එන්නකෝ යන්න. මම වම්බඩු මෝජු එකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒකට වම්බඩු කපලා, ඒකට ලුණුයි කහයි දාලා, ඒක වෙනම ලෑස්ති කරලා ඊට පස්සේ මම හාල් මැස්ස පොඩියට කපලා, ඒ කියන්නේ මම දෙකට කපාගෙන ඊට පස්සේ සුදු ලුණු ඔතන මට මතක නෑ රට ලුණු මං හිතන්නේ 3ක් හරි 4ක් හරි ගත්තා. ග්‍රීන් චිලිස් 2යි ගත්තේ සැර වැඩි වෙයි කියලා. එතකොට කරපිංචා ගත්තා. ඔය වගේ තෙල් එක හොඳට රත් වුණාට පස්සේ දාලා වම්බටු ටික බැදලා මේ වගේ පාටට ආවට පස්සේ ඉතින් අරගෙන අතට වම්බටු කිලෝ 2ක් මම ගත්තා. උන්ට ඒ වුණාට බලන්නකො බැදලා ගන්නකොට චුට්ට වෙනවා. කොහොම හරි ඒ වැඩේ නම් ඉවරයි. ඉතින් ඊට පස්සේ ඒ තෙල් එකේම දාලා හාල් මැස්ස ටිකක් බැදලා ඒ ටිකත් වෙනම අරන් තියලා අනිත් දේවලුත් වෙන වෙනම බෙදගත්තා. සුදු ලුණු ටික බැදලා ගත්තා. ඊට පස්සේ ඔය තියෙන දෙකට මැදින් කපාගත්තු හාල් මැස්ස. ඊට පස්සේ ඔය වගේ ක්‍රිස්පි ගතියට බෙද ගන්න. එතකොට තවත් රසයි. කරපිංචා, රට ලුණු, වම්බටු, ඒ වගේම ග්‍රීන් චිලිස්. ඔයගොල්ලන්ට කැමති ඔයගොල්ලෝ ආස විදියට මේවා අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් තව කෙනෙක්ට කැමති නම් උඹල කඩ එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ වලට ලුණු, ඊට පස්සේ ගම් මිරිස් ටිකක් කියලා කියන්නේ ඒකත් ඔයාලගේ කැමැත්ත අනුව මම මෙතන වෙනම මිරිස් කුඩුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ගෙදර හදාගෙන ඉන්න මගේ chili paste එකකින් ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ සීනි තමාගේ රස අනුව එකතු කරගන්න. මම උකට තව ඉස්සරහට තක්කාලි සෝස් කෙචප් එකත් එකතු කරගන්නවා. ඒ නිසා මම සීනි බැලන්ස් කරලා තමයි දාගත්තේ. එතකොට මම විනාකිරි ගත්තේ නම් මේක මිදි වලින් සුදු මිදි කියන්නේ සම වෙන කොළ මිදි වලින් හදපු විනාකිරි එකක්. ඒ ඔක්කොම දාලා අතේ හොඳට හොදලා වතුර පොඩ්ඩක්වත් නැති උන්ට පිහලා තමයි ඔක කරන්න ඕනේ. නැත්තම් නරක් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මට මතක් වුණේ ටොමැටෝ සෝස් එක. ඊට පස්සේ සෝස් පැකට් දෙකක් මම ඒකට එකතු කරගන්නවා. දැන් සෝසුයි අපේ විනාකිරි තියෙන නිසා මම අර ට්‍රේ එකකින් අරගෙන non stick pan එකකට දාන්න තමයි යන්නේ. මේ වෙලාවේ හොඳට මම කලවම් කරගන්නවා. තියෙන දේවල් මික්ස් වෙන්න සීනි, ලුණු අපි දාපු ඔක්කොම දේවල් හොඳට මික්ස් වෙන්න කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි සමානව රස බෙදිලා යන්නේ. මට ටිකක් මිරිස් රසයි, ඒ කියන්නේ දැවිල්ලයි, සීනි ලුණු චුට්ටක් මදි වගේ. ඒ නිසා මම ආයේ ඒ දේවල් දාලා ආයේ පොඩ්ඩක් ලිපේ තියලා රත් කරා. ඒ රත් කරාට පස්සෙත් ඔක්කොම එකතු වුණාට පස්සෙත් මට තව සීනි රස මදි නිසා මම පොඩ්ඩක් සීනි ටිකක් උඩින් ඉහලා ඔහොමම ලිපේ ඔන්න දැන් මම හදන්න යන්නේ වටලප්පම් පුඩින් මික්ස් එකක්. ඕකට පොල් කිරි ඕන වෙනවා මිලිලිටර් 400ක්. ඒක ඒ නිසා මම ඔය පොල් බෑවක් තමයි ගත්තේ. බෑවට මම වතුර ටික එකතු කරා. ඊට පස්සේ මදි හින්දා වෙනම පිටිකල පොල් කිරිත් එකතු කරලා තමයි මම කිරි එක හදාගත්තේ. ඊට පස්සේ උතන තියෙන විදිහට පැකට් එක කඩලා කිරි එකත් එක්ක හොඳට මික්ස් කරලා ඔය එක අපි ලිපේ තියන්න ඕනේ උතුරනකම්. ඔකේ තියෙන පොඩි සීනි කැට වගේ එහෙම එතන තියෙන නිසා අපි හොඳට කූරු ගන්න ඕනේ. කූරු ගාලා තමයි ලිපේ තියන්න ඕනේ ඒක. ලිපේ තියන්න කලින් මම තව පොඩි දෙයක් කරනවා. මම ඔක පෙරනවා. මොකද ඔක යට තියෙනවා මේ එන සාල් කරාබුනට යන්නේ ඒ වගේ අර සුවඳ පවුඩර් එකක් තියෙනවා. ඉතින් ඒවා ඒවට කැමති කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ. නමුත් මට ඒක එච්චර සෙට් නැති නිසා මම ওই වගේ පෙනේරකින් පෙරලා තමයි ලිපේ තියලා රත් කරන්නේ. බලන්නකො ඇත්තටම මේක ගොඩක් පවුඩර් එක වගේ යට ඉතුරු වෙනවා. ඉතින් මේ වැඩ ඔක්කොම කරේ ඇත්තටම වතුරත් නැහැ එදා අපිට. ඒ ඇස්සේ හොඳටම වහිනවා ගුරු විදුලි කොට මාරම අමාරුවකින් තමයි මේක රෙකෝඩ් කරන ගමන් වැඩ ටික කරේ. කිචන් එක නම් ගන්න දෙයක් නෑ හොදන්න ගොඩ වෙලා. මේ බලන්නකො මං කිව්වේ. ඔන්න දැන් මගේ වම්බටු මෝජු එකේ අර තිබ්බ සීනි ටිකත් ඔක්කොම මෙල්ට් වෙලා ලස්සනට පාට ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඒක මම පැත්තකින් තියාගත්තා. දැන් මම ලිපේ තියලා රත් කරලා ගෙනාව වටලප්පම් මික්ස් එක. ඒකට තියෙන පැණි පැකට් එක එකතු කරන්න කියලා තියෙනවා ලිපෙන් බාගත්තට පස්සේ. දැන් ඒ පැණි එකත් එකතු කරලා ආයෙමත් කූරු ගන්න තමයි තියෙන්නේ. කාටද ඕනේ? ඕනෑ ඉන්නවනම් මේ පැත්තට එන්නකෝ. ඉතින් දැන් මම ඕක නිවෙන්නට පස්සේ ඔය වගේ බෝතලයකට දාලා හොඳට මූඩිය වහලා සීල් කරලා වගේ ඒක ෆ්‍රිජ් එකට දැම්මා. කැමති නම් එළිය තියන්නත් පුළුවන්. වැඩි ආරක්ෂාවට මම ෆ්‍රිජ් එකට දැම්මා. ඊට පස්සේ මම ওই ප්ලාස්ටික් කප්ස් වේලස්ලින් හොදලා ලෑස්ති කරලා තියලා ටිකක් නිමුණට පස්සේ මං හිතුවේ නිමුණා කියලා. ඒ වුණාට නිමිලා තිබුණ නැහැ. අපේ ඔක වටලප්පම් මික්ස් එක. කොහොම හරි ඒ ටිකක් දාලා දැම්ම කිව්වට ඉතින් බැලන්ස් කරන්නත් එපා අඩු වැඩි. ඒ ටිකත් අඩු වැඩි ටිකත් බැලන්ස් කරාට පස්සේ තවත් ඉතුරුයි. ඊට පස්සේ මම තවත් කප් එකක් අරගෙන වැඩිපුර එකක් දාලා ඉවරලා ඒ වැඩේත් ඉවර කළා. ඔන්න දැන් ලෑස්ති වෙන්නේ හෙට ඕනේ වෙන මාළු ටික මැරිනේට් කරන්න තමයි. මම කලින් වැඩ කරද්දී ඕක එළියෙන් අරන් තිබ්බා. ඊට පස්සේ මම ඕකට එකතු කරගන්නවා ලුණු කුඩු ටිකක් වැඩිපුර එකතු කරගත්තත් කමක් නැහැ. මොකද ඕක මම බදින හින්දා මම ඒක ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක් ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් ඔයාලට කැමති නම් දෙහි එතකොට මිරිස් කුඩු ඔය වගේ කැමති විදියට කහ ටිකක් එකතු කරලා එහෙම සීසන් කරලා තියන්න පුළුවන්. ඉතින් මම අද එකතු කරගත්තේ ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි විතරයි. වැඩේ කියන්නේ තාම අයිස් එක ගිහිල්ලා නැහැ. මං සෑහෙන try කරා. ඊට පස්සේ ලස්සනට තියෙන මාළු කෑලි ටික කැත කරගන්න ඕනේ නැහැනේ පොඩි කරගන්න. ඒ නිසා ওই විදියට රිදෙන්නේ නැතු වෙන්න ওই ටික ගාලා ඉවර වෙලා ආයෙමත් ෆ්‍රිජ් එකට දැම්මා. good morning ළමයි. අද ඔන්න day 2. ඔන්න උදේම රම්පා අරගෙන කරපිංචා, වේලිච්ච මිරිස්, කොළ මිරිස්, එතකොට සුදු ලූණු, රට ලූණු නම් ගොඩක් ගත්තා. මම ওই සුදු ලූණුත් විදි දෙකකට කපලා තමයි වෙන් කරලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මම පරිප්පු ටික පෙඟෙන්න දැම්මා. එතකොට ලේසියිනේ. ඊට පස්සේ ඔක්කොම ටික පිරිසිදු කරගත්තු මාළු මිරිස් ගත්තා. අල කපලා අල එක වෙනම තැම්බෙන්න තිබ්බා. ඔන්න ඔය අතර අපේ අම්මි රස කෑමක් එවලා තිනවා ටිකක් විශේෂ රොටි එකක්. ඕක එයා හදලා තියෙන්නේ මුං පිටි, කඩල පිටි, පාම් පිටි, තව මොකක් හරි කිව්වා. කොහොම හරි දාන්න පිටි ගොඩක් එකතු කරලා හදපු රොටි එකක්. ඉතින් ඒ වෙලාවේ නම් මාරම වටිනවා ඒක. සෑහෙන්න කෑම ගොඩක් හදන්න හිර වෙලා හිටපු වෙලාවේ බඩගින්නෙත් හිටියේ. ඉතින් ඊට පස්සේ දැවිල්ලම ලුණු මිරිසකුත් එක්ක ඉක්මනට ඒකටත් වැඩේ දුන්නා. රොටි කන ගමන් මම පෑන් එකට තෙල් ටිකක් දාලා ඒකටම කරපිංචා ටිකක් දාලා බැදෙන්න තියලා චුට්ටකින් අපේ රම්ප ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ ආයේ සුදු ලූණු එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට රස ලූණු එකතු කරගත්තා. green chilies එකතු කරගෙන රට ලූණුත් එකතු කරගත්තා. මම ඔය හදන්නේ අලයක ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මම ලස්සන පාටක් ගන්න ඕන නිසා කහ කුඩු ටිකක්, ඊට පස්සේ රසට 3-5 කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, ඒ වගේම අත්‍යවශ්‍යම දේ කෑලි මිරිස්. කෑලි මිරිස් ඇත්තට මම ගන්න කීල්ස් එකේ. ඒක නම් හොඳයි. අර මිරිස් වල නැටි දාලා නැහැ. එතකොට මිරිස් යට ලොකු නැහැ. කෑලි ලස්සනට පොඩියට තියෙනවා. ඒක ගොඩක් ලස්සනයි සහ හොඳයි. දැවිල්ලත් අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඔන්න ඒ අතරේ අපේ කෑම එක රෙඩි වෙන්නයි යන්නේ. ඊට පස්සේ තඹපු අලවලට අර ටික මික්ස් කරගන්නවා. ඕක නම් ඉතින් දන්නේ නැති කෙනෙක් නැහනේ. ඊට පස්සේ මික්ස් කරලා හොඳට මික්ස් කරලා ඔන්න අපේ රස අල එක එළියට ආවා. අර ටික වෙන අතරේ මම පරිප්පු එකක් හදලා වෙනම එකට තාලිච්චි එකක් ලෑස්ති කරගත්තා. ඔයාලා දකින්න තියෙන ඔකේ තියෙන සුදු ලුණු, රම්පා, කරපිංචා,
අබ, වේලිච්ච මිරිස්, රට ලූණු ওই ටික තමයි. උම්බල කඩක් තියෙනවා ඒකේ. ඒකේ ওই ටිකක් තියලා ආයෙ පරිප්පුවකට දාලා ඒ ටික ආයෙ මික්ස් වෙන්න තිබ්බා. ওই දේවල් කරන අතරේ මම වෙනම වාජනයකට තෙල් දාලා ඒකට රම්පා, කරපිංචා, ඔතන මම පාවිච්චි කරේ මාළු මිරිස්. එතකොට සුදු ලූණු දාලා අපේ වෙනම බැදගත්තු මාළු ටිකත් ඒකටම දාලා ඒ ටික සාමාන්‍ය විදිහට 3-5 දාලා කිරි දාලා ඒ විදිහට තමයි මම අද මාළු එක උයාගත්තේ. ඒක නම් මාරම රසයි. ෆයිනලි ඔන්න දැන් තියෙනවා මාළු කරි එක. ඊට පස්සේ තියෙනවා පරිප්පු. ඊට පස්සේ එනවා බෝල අල තෙල් දාලා ඒ වගේම අපේ බ්‍රින්ජෝල් මෝජු එක තියෙනවා. ඊට පස්සේ පපඩම් ලෑස්ති කරා. ඩෙසර්ට් එකට වටලප්පම් පුඩින් එකකුත් තියෙනවා. හොව් මගේ වීඩියෝ එක බලපු ඔයාගේ ආදරණීය ප්‍රාර්ථනා ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා මං විශ් කරනවා ළමයෝ.